ඔයා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම මේකට ලයික් එකක් දාලා තියෙන ෂෝට් වීඩියෝ සීරීස් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. මොකද ඒකෙන් ඕගොල්ලෝ නොදන්න ගොඩක් අලුත් සෙන්සර්ස් ගැජට් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මම කියලා දීපු I2C සීන් එක ගොඩක් කටට තේරෙලා නැහැ. ඒක මම ෆොටෝ එකකින් මුලුවන් විදිහට පැහැදිලි කරන්නම්. මේ තියෙන OLED ඩිස්ප්ලේ එක මෙන්න මෙතන තමයි මම කිව්වේ. මෙන්න මෙතන ඕගොල්ලන්ට තැනක ගහලා තියෙනවා. බිඳුව ගුණ කිරීම 3C බිඳුව ගුණ කිරීම 3D මෙන්න මේ වගේ තැනක් එනවා. සමහරලා මේක 7 ඒ වගේ ඒවත් ගහලා. දැන් මෙන්න මේකේ තියෙන උදාහරණයක් විදිහට 7 ගුණ කිරීම බිඳුව ගුණ කිරීම 7B ඊට පස්සේ ගුණ කිරීම 7A ඔන්න ඔය වගේ එකක්. හරිද? මෙන්න මේ වගේ තැනකදී අපි I2C ඇඩ්‍රස් එක මාරු කරනකොට අපි කරන්න ඕනේ. දැන් මෙන්න මෙතන මේ C කියලා එකක් තියෙනවානේ. මෙන්න මේ පැත්තෙන් ගලවලා මේ මැද පින් එකයි, ඒ කියන්නේ මෙන්න මෙතන මේ තියෙන මැද පින් එකයි ඊට පස්සේ මේ D කියලා තියෙන පැත්තටයි හරියන්න මෙන්න මේක මේ කළු පාට තියෙන පොඩි අයිටම් එක මූව් කරලා, ඒ කියන්නේ පොඩ්ඩක් මෙහාට කරලා මේක ආපහු අපි පාස් ගන්න ඕනේ. මේක අපිට සාමාන්‍ය ටිකක් ලොකු බෞද්ධයකින් කරගන්න අමාරුයි. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ෆෝටෝෂොප් එකක් වගේ කරන කෙනෙක්ට දුන්නා නම් මේක ඔයාලට ගොඩක් ලේසියෙන්ම කරගන්න පුළුවන්. දැන් මෙන්න මේකෙත් අපි කරන්නේ එතකොට මෙන්න මේ B කියලා තියෙන පැත්තෙන් අපි මේක ගලවලා මෙන්න මේ A කියලා තියෙන පැත්තටයි මේක සෝල්ඩර් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ පොඩ්ඩයි ඉන්න. එතකොට මෙන්න මේ අපි C කියලා තියෙන පැත්තට දාන පින් එකක් තියවනේ. මෙන්න මේ පින් එක empty වෙන්න ඕනේ. ඒක කොහෙටවත් කනෙක්ට් වෙලා තියෙන්න බෑ. හරිද? එතකොට කනෙක්ට් වෙලා තියෙන්නේ මෙන්න මේ මැද පින් එකටයි මේ D කියලා තියෙන පැත්ත පින් එකටයි වගේ තමයි මෙන්න මේ කළු පාට මේ item එක කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි. ඔන්න ඔහම තමයි අපි I2C address එක මාරු කරගන්නේ. ෆොටෝ එක ලොකු පැහැදිලිකමක් නැති වෙයි. හැබැයි මම හිතනවා ඔයගලන්ට සාමාන්‍යයෙන් මේක තේරුම් ගන්න ඇති වේවි කියලා. දැන් මේවා හැම මෙගාවාට් ටිකක් පැහැදිලි ඇතිනේ. ඒකෙත් එතන උඩ ගහලම තිනවා මේ ඇඩ්‍රස් සිලෙක්ටර් කියලා. ඔයගලන්ට එතනින් එතකොට හොයාගන්න මේක ලේසි. සමහර ඒවා ගහලා එන්නේ නැහැ. මේක හැම එකකම එන්නෙත් නැහැ. සමහර ලාවට විතරයි මේක එන්නේ. එන්නේ නැති OLED display type උත් තියනවා කියලා දැන් මම සර්ච් කරලා බැලුවාන් පස්සේ මට ආවේ. හරි. ඔන්න ඔහම තමයි එතකොට මේ I2C address එකේ කතාව විසඳෙන්නේ. මම මේකෙදි මෙන්න මේ තියෙන Arduino board ටික පිටිපස්සට තමයි සෙට් වෙන්න හදලා ඩිසයින් කරලා තියෙන්නේ. හැබැයි මේකේ මට තියෙන එක ප්‍රශ්නයක් ආවා. එක OLED display එකක් මම කනෙක්ට් කරාන් පස්සේ ඒක ඕකේ වැඩ කරනවා. හැබැයි අනිත් එක සමහරලාට වැඩ කරන්නේ නැහැ. මේක රත් වෙන්න ගන්නවා. දැන් මේක මොකක්ද කියලා මුලින් ඉඳන් හොයන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මම බැලුවාන් පස්සේ මට මේක OLED display දෙකක් පාවිච්චි කරනට වඩා මට එක display එකක් කියන එකත් හොඳටම ප්‍රමාණවත්. හැබැයි මට මේකේ බැටරි ලෙවල් එක කොච්චරක්ද කියන එක හරියට ඉන්ඩිකේට් කරගන්න විදිහක් තිබ්බනම් මට ඒක වටිනවා කියලා හිතෙනවා. ඒ නිසා මම තීරණය කරා මේක OLED display දෙකම වැඩ කරන්නේ නැතුව ගියොත් එක display එකක් කියලා ඒ වෙනුවට DC බැටරි ලෙවල් මීටර් එකක් හෝ ඉන්ඩිකේටර් එකක් මේකට සෙට් කරගන්න.